පරිස්සමෙන්. පරිස්සමෙන් මම පරිස්සමෙන් දාන්නේ. මහත්තයා පරිස්සමෙන් ඉන්න. අපි පරිස්සමෙන් යන්නේ. ඔව්. මහත්තයා පරිස්සමෙන් ඉන්න. කොහෙන්ද? මට මහත්තයා කිව්වේ? මහත්තයා පරිස්සමෙන් ඉන්න. මේ කපුන්නේ කපුන්නේ මේ කලාව කියලා තියෙනවා නේද? කලාව. ඒ කලාව කියන එක අපේ මේ ශරීරයත් එක්ක බද්ධ වෙලා සමීප වෙලා අපේ මේ ඇට මස් නහර මිදුළු එක්ක සම්බන්ධ වෙලා තියෙන දෙයක් තමයි කලාව. කලාව කවදාවත් අයින් කරන්න බෑ. බද්ධ වෙලා කිව්වේ? බද්ධ වෙලා කිව්වේ සමීප වෙලා. අපිට සම්බන්ධ වෙලා තියෙන දෙයක් තමයි කලාව. කලාව කවදාවත් අයින් කරන්න බෑ. අයින් කරන්න පුළුවන්. පුළුවන්? අයින් කරන්න පුළුවන්. කොහොමද කලාව අයින් කරන්නේ? කලාව අයින් කරන්න පුළුවන්. කොහොමද කරන්නේ? යකෝ වාණිජය කරපන්. එතකොට කලාව අයින් වෙනවා නිකම්ම. තෝරගන්න වාණිජය. එහෙම කලාවක් ගැන නෙමෙයි මං කියන්නේ. දැන් අපේ තියෙනවා සිනමා කලාව. අපේ වේදිකා කලාව. ටෙලිනාට්‍ය කලාව. ඒ වගේම සංගීත කලාව. උඩරට නැටුම් කලාව. ඔලුබක්කු කලාව. ඒවා කලාව. ඒවා කවදාවත් අයින් කරන්න බෑ. ඒවත් එහෙම තමයි. ඒවා එහෙම කිව්වා. යකෝ වාණිජය වෙච්ච ගමන් ඒවත් ඔටෝ අයින් වෙනවා කලාව. බලන්න ගියාම ඒකත් ඇත්තමයි. එහෙම නෙමෙයි. අපි මේ දැන් මේ සුබ වෙලාවේ අපි එහෙමනම් පොඩි අනේ බෑ මම පොඩි දෙකක් විතර දැන් දාලා තියෙන්නේ. ගන්න බෑ. ඉස්සරහ නටන්න එපා. වෙන එපා. එහෙම එකක් නෙමෙයි මං කිව්වේ. මං කිව්වේ අපි පොඩි මේ සින්දුවක් කියමු කියලා. පොඩි සින්දුවක් කියන්නේ. පොඩි සින්දුවක් කියනවා නම් ඉතින් පොඩි එකක් ගමු. ඒක හරියන්නේ. ඉස්සු කතා කරන්න එපා මේ. එහෙම මේ මතට තිත දැන් තියලා තියෙන්නේ. ඔය සින්දු කියන කොටවත් ඒක හොඳ නෑ ඒකයි මං කියන්නේ. ඒක මගුලක් කතා කරනවා. ඔය සින්දු කියන හැමෝගම මේ ඔය කීප දෙනෙක්ම සින්දුවක් කියන්නේ කියලා කලින් පොඩි එකක් අරගෙන තමයි ඔය සින්දු කියන්නේ. මේ උඹ ගෙනාවෝ නැද්ද පොඩි එකක් මටත් ගන්න. පිස්සු හරි. මේ සුබ මොහොතේ. මහත්තයා අපි යනම් සින්දුවක් කියමු. හොඳයි.